සුබ දවසක් කියලා මම ඔයගොල්ලෝ මතක් කරනවා. මගේ නම විනුෂ් විශ්මිත. මගේ YouTube channel එක subscribe කරන්න, මගේ YouTube channel එක share කරන්න. ඒ වගේම description එක කියවන්න, like එකක් දාන්න. ඉතින් ඔයගොල්ලන්ට ඊයේ දැනෙලා ඇති මොකද්ද ඊයේ දවසේ? අපි ඊයේ දවසේ ලොකු විශේෂත්වයක් මෙහි කරා. ඒ තමයි මොකක්ද ඒ දවසේ? ඊයේ අපි සැමරුවා ලෝක පියවරුන්ගේ දවස. එහෙම නැත්නම් Father's Day එක. දැන් Father's Day කියනකොට ගොඩාක් අයට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මගේ තාත්තා මං වෙනුවෙන් කරපු දේ මොකක්ද කියන දේ දැල්ලා තියෙනවා. සමහර තාත්තලා දැල්ලා තියෙනවා. මගේ පුතාට ආදරේ කරපු දේ තාත්තලට දැල්ලා. ඒක නෙමෙයි. තාත්තා කියන්නේ අපි හැමෝටම මතක් වෙන්න ඕන දේ තමයි. තාත්තා මට මං වෙනුවෙන් කරපු දේ මොකක්ද? එහෙම නැත්නම් එයා මට කෘතගුණ සැලකුවා කියන එක. මොකද්ද කෘතගුණ සැලකීම? අපි දැන් හිතමු ඊයේ Father's Day එක අපි සැමරුවා. අපි තාත්තා වෙනුවෙන් මොකද්ද කරේ? අපි නිකන් මම ජයග්‍රහණය කරා මට Happy Father's Day මගේ තාත්තා මට උතුම් කියලා ගොඩාක් post දානවා. ගොඩාක් FB post දානවා, TikTok post දානවා. ඒවා දැම්මට වැඩක් නැහැ. ජීවිතේ අදිෂ්ඨාන කරගන්න තමන්ගේ තාත්තා මොන වගේ චරිතයක්ද? දැන් තාත්තා කිව්වොත් ඉතා උසස් චරිතයකට අපිව ගන්න පුළුවන්. ඉතා අම්මා තමයි මේ ලෝකෙට අපිව පළවෙනි දී කරේ. එතකොට තාත්තා මොකද්ද කරේ? තාත්තා අපිව මහන්සි වෙලා එයාගේ ලේ ඇට මස් නහර දරලා තමන්ගේ පුතාව මේ ලෝකෙට බී කරා. තමන්ගේ පුතාව මේ ලෝකෙට එලි දැක්කුවා. හැබැයි හැම තාත්තෙටම තියෙනවා මම හඳුළු වෙන්න කියන්න. මේක දැකලා අඬන්න එපා. සමහර තාත්තලා ලොකු සතුටක් තියෙනවා. තමන්ගේ පුතා මේ ලෝකෙම ජය ගන්නවා කියන්නේ. අන්න ඒ වගේ කතාවක් තමයි මෙන්න මේ කතාව. මේ සිංහ පැටියෙට පුළුවන් වුණා අන්තිමේදී රජකම ගන්න, තාත්තගේ රජකම ගන්න, තාත්තගේ රජ අභියස ගන්න. ඇයි? මගේ තාත්තා රජ වුණායින් පස්සේ මම දවසක රජ වෙලා මම මේ කැලෑ සත්තුන්ට පෙන්නනවා මම හොඳ රජෙක් කියලා. හැම තාත්තා කෙනෙක්ටම තියෙනවන්නේ දේ. හොඳට මතක තියාගන්න. තමන්ගේ පුතා හොඳ දරුවෙක් වෙනවා. තමන්ගේ පුතා මේ සිංහ තාත්තට මේ සිංහ පැටියව එදා රජ පැටියෙක් කරලා පෙන්නුවා. අද අපේ ජීවිතේ සමහර තාත්තලා ඒ ජීවිත දිහා බැලුවොත් ඒ ජීවිත ගොඩාක් දුක්බර ජීවිත. සමහර තාත්තලා Tamanගේ පුතාගේ ජීවිතය සතුට වෙනුවෙන් හැමදේම පූජා කරන හැමදේම සෆර් කරනවා, සැක්‍රිෆයිස් කරනවා. සමහර දැන් මේ සිංහ කතාවේ වුණත් අන්තිමේදී මේ ලයන් මොකද්ද කරේ? Tamanගේ ජීවිතේ සෆරින් කරලා Tamanගේ පුතාට ජීවිතය දෙනවා. Tamanගේ පුතාව රජකමට පත් කරනවා. මීළඟට උඹයි පුතේ මගේ රජ වෙන්නේ කියලා. මේ සැක්‍රිෆයිස් කියන්නේ පරිත්‍යාග කිරීම. මොකක්ද මං වෙනුවෙන් මගේ තාත්තා පරිත්‍යාග කරේ? සැක්‍රිෆයිස් කරේ මොකක්ද? සමහර විට තාත්තගේ ජීවිතේ තාත්තගේ රස්සාවේදී හෝ වේවා එයාගේ වැඩක් තිබ්බොත් ඒක අයින් කරලා අසනීප වෙනකොට තාත්තා ඔයාව බලලා ඇති නේද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. බැරිම මොහොතේදී තාත්තාට කොච්චරක් ආදරය කරලා ඇතිද? Tamanගේ රැකියාව නතර කරලා පුතාව බලන තාත්තලා වුණ තරම් දකින්නේ. සමහර තාත්තලට රස්සාවල් නැහැ. නම් Tamanගේ පුතාව හොඳට උගන්වලා මහන්සියෙන් හම්බ කරලා ඒ පුතාව උසස් කරලා රැකියාවකට යවන්න ඕන තරම් තාත්තලා ඉන්නේ. අද මම කියන්න ඕගොල්ලන්ට මේ ලෝකේ ඉන්නවා මිනිස්සු ගැන මිනිස්සුම හිතන්නේ නැති සමාජයක්. මොකක්ද මිනිස්සු ගැන මිනිස්සු හිතන්නේ නැත්තේ? ඔබගේ තාත්තා මොකද්ද? ඔබගේ තාත්තා මොනවද කරේ? ඔබ කොහෙද ඉන්නේ?
කියලා අහනවා නේද? සමහර තාත්තලට බයිනවා කියන්නේ අමුතිත්ත කුණු හරපෙන් සමහර ළමයි සමහර මිනිස්සු බයිනවා තාත්තලට. ඒක තාත්තලට දුක හිතෙනවා. නමුත් ඒ තාත්තා එකම දෙයක් ඉල්ලනවා පුතාගේ. පුතේ මම ඔබ වෙනුවෙන් ගොඩාක් දේවල් කළා. නමුත් ඔබ මං වෙනුවෙන් මොනවද කළේ කියලා. එතකොට මොකද්ද ඔයා දෙන උත්තරේ? මේ සිංහ තාත්තා සිංහ පැටියෙක්ව පුරුදු කරේ කොහොමද? කැලෑ පහුරු ගන්න, දඩයම් කරන්නවත් නෙමෙයි. Tamanගේ පැටියව ජීවිතේ මුළු ලෝකෙම ජය ගන්නවා කියන දේ තමයි. මුළු ලෝකෙම අදිෂ්ඨාන කරගන්නවා. මුළු ලෝකෙම තියෙන ජය අදිෂ්ඨාන කරගන්න එක තමයි මේ කතාවෙන් පෙන්වන්න කරන්නේ මිසක් වෙන දෙයක් නෙවෙයි. මේ sacrifice කියන දේ මේ කතාවේ තුල තියෙනවා. පරිත්‍යාගය, කැපවීම. අද Father's Day කියනකොට ගොඩාක් අය නිකන් ගණන් ගන්නේ නැහැ. මොකද්ද මගේ තාත්තා වැඩක් නැහැ මගේ තාත්තා කියලා සමාජයක් අද අපේ රටේ තියෙනවා. සමහර තාත්තලා Tamanගේ වේලවත් කන්නේ නැතුව Tamanගේ ආහාර කෑම ටිකවත් කෑම පොදක්වත් කන්නේ නැතුව Tamanගේ පුතාට දෙනවා ඒක. කන්න කිය. සමහර තාත්තලා ඉන්නවා මට කඳුළු වෙනවා ඒ තරමට. තාත්තා කියන්නේ ඒ බිස්කට් එකවත් ඒ ජොබ් එකේ හම්බෙච්ච ඒ කේක් ටික එයාට හම්බෙච්ච එක රස කැවිලි තියෙනවා නම් Tamanගේ පුතාට දෙනවා. හිතමු තාත්තා වැඩ කරන තැන එයාට ලැබෙන රස කැවිලි ටික. එයාට ලැබෙනවා ඇඳුම් ටික. ඒක තාත්තා මොකද කරන්නේ? ඒ කැම පෙට්ටිය හංගලා බෑග් එකේ දාගෙන Tamanගේ පුතාට දෙනවා කන්න කියලා. තාත්තා හිතන්නේ තමන් කන්න ඕන තමන් විතරයි මේ ලෝකෙට එන්න ඕන කියන දේ. මොකද තාත්තා හිතෙනවා දවසක මගේ පුතත් මෙන්න මේ වගේ රජපැටියෙක් කරනවා කියන්නේ. To become a king to my pride. මගේ පරම්පරාවෙන් රජපැටියෙක් බිහි වෙනවා කියන එක තමයි මේ කතාවෙන් පෙන්නන්නේ. ඉතින් සමහර තාත්තලට ගහනවා අමුවේ දුතාලා. ඔබ දකින්න නැතුව ඇති සෝෂල් මීඩියා වල පෙන්නන ඕන තරම්. දැක්කට වැඩක් නැහැ. කොන්ද පණක් කියලා අද කතා කරන්නේ අද සමාජයේ. ඇයි කතා කරන්නේ නැත්තේ? තාත්තා ගැන කිව්වොත් තාත්තා වැඩක් නැහැ කියන චරිතයට අපි අද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඕනම තාත්තා කෙනෙක්ට තමන්ගේ පුතා ජය ගත්තත් පෙරදුනත් තමන්ගේ පුතාට තමන්ගේ පුතාට ඉතාම උතු. ඇයි? තමන්ගේ පුතා තමයි මේ ලෝකෙ ඉන්න එකම වස්තුව කියලා තාත්තා දන්නවා. සමහර ඕන තරම් ඇති පවුල් වල අපි ගත්තොත් සමහර විට පුතු දෙකක් ඇති තුනක් ඇති. ඒකෙන් එක්කෙනෙක්ටවත් ආදරය කරන කෙනා තමන්ගේම තාත්තා. ඒ තුන් දෙනාට මේ දරු පැටව තුන් දෙනාටම ආදරය කරන රටක් සමාජයක් තියෙන සමහර පවුල් වල අපි ගත්තොත් ඒ තාත්තලා දුක් විඳිනවා. වැඩ කරලා හම් වෙන ඒ සොච්චමෙන් තමයි ඒ දරුවන්ව පවා ඉහළට ගන්නෙ. ඇයි? ඒ දාඩිය කැප කරලා ඒ දාඩිය වතුර කැප කරලා තමන්ගේ ආහාර ටික තමන්ගේ කෑම බීම ටික කැප කරලා කවුරු වෙනුවෙන්ද මහන්සි වෙන්නේ? විදුලි බෙල ගෙවන්න තමන් දරුවන් ඉල්ලන මේ හැම දෙයක්ම දෙන්නේ කවුද? තාත්තා නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න. අද කොන්ද පණක් තියෙන මේ රටක් නෙමෙයි මේක. කෙලින් කතා කරන සමාජයක් නෙමෙයි අද අපිටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම මතක් කරනවා. අඬන්න එපා. හැදෙන්න. තාත්තට ආදරය කරන්න දැන් ඉඳන්. තාත්තට ගරු කරන්න කියන්නේ නිකන්
වදින්න නෙමෙයි. තාත්තේ මගේ ආදරණීය තාත්තේ මගේ ආදර තාත්තේ ඔයාට මං ගැන ගොඩාක් සතුටුයි නේද කියලා එක පුතෙක්වත් අහලා නැහැ Tamanගේ තාත්තලා. හැබැයි තාත්තලා අහලා තියෙනවා මගේ පුතා මට මෙච්චරක් ලොකුයි. අර කතාවක් තියෙන්නේ උණු හපුලුවා උට මැණිකක් කියලා. අන්න ඒ වගේ. හැම තාත්තෙක්ටම Tamanගේ පැටියා ලොකු. ඒක කාටත් වෙන් කරලා දාන්න බෑ. සමහර හිතෙනවා මේ තාත්තට කොයිද මේ ළමයා ගැලපෙන්නේ කියලා. අන්න ඒම සමාජයක් අපේ රටටපත් වෙලා තියෙනවා. ඒ නිසා මම මතක් කරනවා මේක බලන ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ පියවරුන්ගේ දිනයක් ඒවා. ඒක ඊයේ තිබුණත් අද තිබුණත් මේ පියවරුන්ගේ දවස අපිට අද මතක් කරන්න වෙනවාමයි. මොකද ඒක අද පිටත් අනිද්දා වෙන දවසක් නෙමෙයි. මම මේක ඉවර කරන්නම් මේ ලස්සන වචනයක් තුලින් වර්ඩ් එකක් තුලින් තාත්තලා හදන්නේ රජ පැටව් රජ කරන්නට නොව තාත්තලා රජ වෙන්නට නොව කොහොමද මේ වචනේ තාත්තලා රජ වෙන්නට නොව තම පුතු පැටව් රජ කරන්නට අන්නේ වචනේ හොඳට මතක තියාගන්න තාත්තලා රජ වෙන්නේ නැහැ තාත්තලා දවසක රජ කරන්නේ Tamanගේ රජ පැටවුව Tamanගේ එකම පුතාව මගේ පුතා මේ ලෝකෙට උතුම් මට විතරයි උතුම් අන්න ඒකයි කතාවේ අර්ථය එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්